නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. පූජනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, තුල්ලෝකාග්‍ර වූ ශාන්තිනායක දස බලධාරී සර්වඥ රාජෝත්තමයන්න් වහන්සේ දෙව් මිනිසුන් සහිත සමස්ත ලෝකයාට පින් කටයුතු බව පහදා වදාළා. ඒ කියන්නේ මේ සෑම ජීවිතයකම හුස්ම ගන්නවට වැඩි වේගයෙන් පින ගෙවි යනවා. ආශ්වාස ප්‍රාශ්වාසයට වැඩි වේගයෙන් මනුෂ්‍ය සත්වයාගේ පින ගෙවෙනවා. දෙවියන්ගේ දිවායුෂ වර්ණ සැප බල ප්‍රඥා ගෙවෙනවා. පැවිද්දන්ගේ සිව්පසය ලැබීමේ පින ගෙවෙනවා. එනිසාම සුමනා සූත්‍රයේදී තථාගත බුදුරජාණන් වහන්සේ පහදා වදාළ සුමනා රාජකන්‍යාව තථාගත මහරිෂි වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසා සිටියා. ස්වාමීනි, පින් කරන්න අතරත් පින් නොකරන්න අතරත් වෙනසක් තිබේද? සුමනා රාජකන්‍යාවෙනි, පින් කරන්න අතරත් පින් නොකරන්න අතරත් වෙනසක් තිබේ. ඒ නිසා මනුෂ්‍ය භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, දේව භූතස්සපි උපකාරානි පුඤ්ඤානි, අබ්බජිතස්සපි උපකාරානි පුඤ්ඤානි. ඒ නිසා මේ හැම දෙනා විසින්ම පින් කටයුතුයි. මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍යායුෂ වන්න සැප බල ප්‍රඥා යස ඓශ්වර්ය ගෙන දෙන්නේ පිණි. දිව්‍ය ජීවිතයේ දිවායුෂ වන්න සැප බල ප්‍රඥා යස ඓශ්වර්ය ගෙන දෙන්නේ පිණින්. පැවිද්දාගේ සිව්පසය ලැබීම සිද්ධ වෙන්නේ පිණින්. ඒ නිසා මේ සෑම දිනාටම පින අත්‍යවශ්‍ය සාධකයක්. පින් කටයුතුයි. බොහෝම උවමනාවෙන් පින් කළ යුතුයි. නැවත නැවත පින් රැස් කරගත යුතුයි. ඒ නිසා මේ පින ගෙවෙනවා. ගෙවෙන පින් නැති මිනිසයන්ගේ ආයුෂය, වර්ණය, සැපය, බලය, පින, තේජස කොම පිරිහෙනවා. දෙවියන්ගේ දිවායුෂ වන්න සැප බල ප්‍රඥා ආදී සියල්ල පිරිහෙනවා. පැවිද්දන්ගේ පින පිරිහීමෙන් අතිශය දුක්ඛිත ස්වභාවයට පත් වෙනවා. ඒ නිසා මේ පින මහේශාක්‍ය භව තථාගත බුදුරජාණන් වහන්සේ පහදා වදාළා. මේ පිනෙන් පුණ්‍යවන්ත වූ ජීවිත මහේශාක්‍ය බවට පත් වෙනවා. ඒ පින කියන්නේ සුළුපටු දෙයක් නෙවෙයි. සැපයට කියන මහත් විශේෂ වචනයක් තමයි මේ පින කියන්නේ. හදේ වස්තුව පිනා යන බැවින් මේ පිනයි කියනවා. මේ පින ඒකාන්තයෙන්ම සත්වයාගේ සැප විහරණයට පමුණුවා ඒකාන්තයෙන්ම සැවනසිල්ල වන අමා මහ නිවන දක්වාම ජීවිතයේ වාසනාවන්ත වෙනවා. යමෙක් පින් කිරීමෙන් සසර දික් වෙනවායි කිව්වොත් පින් කිරීමෙන් නෙවෙයි සසර දික්වන්නේ. ආශාවයි සසර දික් කරන්නේ. එහෙනම් මහා සත්‍යයන් වහන්සේ තරම් පින් කරපු උත්තමේ තවත් නෑ. උන්වහන්සේගේ ආශාව තිබෙ වෙන කිසිවක් නිසා නෙවෙයි, මතු ලෝතුරා බුද්ධ රාජ්‍ය පිණිසයි. ආශාව නිසා තමයි සසර දික් වෙන්නේ. පින් කරන්නේ සසර ආශාවෙන් පැවැත්වෙන්න. දෙව්ලොව සැප විඳීම, බඹලොව සැප විඳීම, රජ සම්පත් විඳීම, ප්‍රදේශ රාජ්‍ය විඳීම, සැප විඳීමෙන් කාලය ගත කිරීමයි ආශාවෙන් සිද්ධවන්නේ. ආශාව තමයි සසර දුක් දික් කරන්නේ, පිනින් නෙවෙයි. පිනින් ප්‍රාර්ථිත වන්නේ කුමක්ද? මේන් ලෝතුරා බුදු බව ලැබේවා, පසේ බුදු බව ලැබේවා, අරිහත්ත්වය ලැබේවා. මේ විදිහේ ප්‍රාර්ථිතව කෙරෙන්නේ. නිවන් පතා සසර පින් කරන්නේ නම් සසර කෙසේ දික් වෙන්නද? ආශාව සසර දික් කෙරෙන බැවින් ඕනෑම පිනකින් ආශාවෙන් සසර ප්‍රාර්ථනා කරන්නේ නම් සසර දික් වෙනවා. එනමුත් අප විසින් යම් කිසි නූලකට නූල කියන්නේ නැහැ. නූල ලස්සන මලින් ඇමනුවොත් තමයි ඒක මල් මාලය වෙන්නේ. ඒ වගේ මේ සිත තියෙනවා. සිතට කුසලයේ නැමැති
විසිතුරු සිතුවිලි එකතු කරනවා. ඒ සිතට විසිතුරු කුසල එකතු කරාම මලින් බර වූ මල් මාලයක් නූලට අපි මල් මාලයයි කියන්නේ නැහැ. සිත තිබූ පමණින් සිතට කුසල් සිත් අරමුණු පමණින් ක්‍රියාවේ යෙදුනහම පින් නැමැති මල් මාලය පිරෙනවා. මුතු තිබූ පමණින් නූලට මුතු මාලයයි කියන්නේ. මුතු ඇමනුහා මේ මුතු මාලයයි කියනවා. ඒ වගේ සිතටත් පරිවාරව මේ එන සියලු කුසල් සිත් සිතේ අමුණාගත යුතුයි. ඒ එකතු කළ යුතුයි ලක්ෂණ වර්ණ සම්පන්න ගන්ධ සම්පන්න පොකුරු දියගොඩ පිපෙන මල් සමූහ එකතු කිරීම නූලට නූල කියන මිසක් මල් මාලය කියන්නේ ඇමනුවාට පසුයි. ඒ වගේම අපේ සිත සංතානය පිරිසිදු වෙන්නේ අර විදිහේ කුසල ධර්මයන් එකතු කිරීමෙන් මල් මාලාවක්සේ පිනෙන් පිරෙනවා. මුතු මාලයක්සේ මණික් පබළු මාලයක්සේ අර පිරෙනවා. අන්න එහෙමයි තියෙන්නේ. ඒ නිසා අපේ ජීවිතය තව තවත් වටිනාකම් වැඩි වෙන්නේ මේ දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම භාවනාදී කුසල ධර්ම කරන්නට ඕන. මෙත් සිත නිතරම පතුරවන්නට ඕන. මරණ සතියේ සිහියේ පවත්වන්නට ඕන. ස්මෘතිය නිතරම පවත්වනකොට උපන් කුසල් අභිවර්ධනය කරන්න පුරුදු වෙන්නට ඕන. නෝපන් කුසල් ඉපදවන්න පුරුදු වෙන්නට ඕනේ, උත්සාහවන්ත වෙන්නට ඕනේ, වීරියවන්ත වෙන්නට ඕනේ. ඒ ගැන මෙනෙහි කරන්නට ඕනේ. ඒ වගේම ත්‍රිලක්ෂණය මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන වචනයෙන් සිහි කර කර සෑම තැනම මේ ත්‍රිලක්ෂණය පවතින බව වටහා ගන්නට ඕන. ඒ වගේම තමන්ගේ ජීවිතයේ බුද්ධානුස්සතිය ආදී බුදුගුණ ශාස්ත්‍රෝන් වහන්සේගේ ගුණ දියුණු කරන්නට ඕනේ. මේ හැම ගියක්ම පින වඩාත් වර්ධනය වෙනවා. පින ත්‍රිවුර කරනවා, පින වාසනාවන්ත භාවයට පත් වෙනවා. නැවත පින් සිතවිලි වැඩි දියුණු කරනවා. ඒ නිසා සිතේ සමාහිත බව ඇති වෙනවා, අභිශ්‍රද්ධාව වැඩෙනවා, වීර්ය වැඩෙනවා, කුසලාරම්මන දියුණු වෙනවා. මේන් කාගේ පින් වැඩෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම සෑම දිනම තමන්ගේ චිත්තසංතානය මෛත්‍රී කරුණාවෙන් පුරව ගන්න මේ විදිහේ ජීවිත අපේ භාවනාවට නැඹුරු කරන්නට ඕන. අනේ මේ කුසලයේ නිසා සියලු සත්‍යෝ සැනසෙල්ලට පත් වේවා. මේ කුසල් දහම් දකින සත්‍යෝ දිනතින් සැනසෙල්ලට පත් වේවා. උදෑසන නැගිට තැනේ පටන් මගේ දිනට හමුවන ස්ත්‍රී පුරුෂ බාල මහලු කොයි කවුරුත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. යන දෙපසම මගී උද යන ජනයාද තිරිසන්ගත සත්‍යෝද සුවපත් වේවා. අහස පුරා දෙවියෝ සුඛී සුවපත් භාවයට පත් වේවා. මේ ගම් නගර අහස පුරා පූජනීය ස්ථානවල සිටින සියලු දෙවියෝ වෛර නැට්ටෝ වේවා, තරහ නැට්ටෝ වේවා, සුවපත් වේවා. මේ සියලු ජනතාව සුඛී සුවපත් භාවයට පත් වේවා. කරදර පීඩා නැට්ටෝ වේවා. කුසල් සිත් කුසල් ආරම්මණයෙන් සිත පුබුදවා ගනිත්වා. මේ විදිහේ මෙනෙහි කරනවා. යන්නේන කොට උඩබිම බල වටපිට බල දඟල කයිවාරු ගගහ යන්නේ නැතුව යම් කෙනෙකුට මේ විදිහේ සිතන්න පුළුවන් නම් දිනෙකට හසුවන මේ ස්ත්‍රී පුරුෂ බාල මහලු තරුණ කවුරුත් ස්ත්‍රී පුරුෂ ආදීද මේ තිරිසන්ගත ආදී සත්වයෝද සුඛී සුවපත් භාවයට පත් වේවා. මගේ නෙතින් දකින සියලු සත්වයෝ ගමන් කරන ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් ඒ වගේම වැඩ සිටින ඉරියව්වෙන් ඉන්න යම් තාක් සත්වයෝ සුවපත් වේවා. මෙහෙම හිතන්න පුළුවන්. මේ ඔක්කොම පින් සිතුවිලි. මේවා බරපතල පින්. බරපතලයි කියන්නේ සිතේ සැනසෙල්ල ඇති වෙනවා. දකින සත්වයා කෙරෙහි කරුණාව මෛත්‍රිය පහළ වෙනවා. අවෝ මේ සත්වයා මේ මාසේම සංසාර දුක් තරණය කරමින් දිගට මේ පැමිණ ඉපදීම සංඛ්‍යාත කොට ඇති ජාති ජරා ව්‍යාධි මරණ ඇති මේ සියලු සත්වයෝ දුකෙන් අත මිදෙත්වා. මා ඇතුළු සියලු සත්වයෝම දුකෙහි ගැලී සිටින්නේ. මාර්ගඵල නොලැබූ සියලු සත්වයෝ සැනසීමෙන් තොරව වාසය කරන්න. ඇයි කොයි වේලාවේ අපරාධින් වරද සිදු වෙයිද දන්නේ නැහැ. මේ නිසා මේ විදිහේ සිතනවා. මේ විදිහේ අප්‍රමාණ කුසල් සිත් වඩා ගැනීම අර සෑම දිනාගේ පින තව දියුණු කරන්න හේතු වෙනවා. ඒ නිසා මේ මරණ සතිය ආදීද මේ දකින්න වටපිට ඔක්කොම මැරෙනවා. මේ දකින්න ඔක්කොම මිය යනවා. මේ මිය යෑම කරන කොට ඇති සත්‍යෝ අවෝ වහාම කුසල් සම්පාදනය කටයුතුයි. අනෝ මේ බලන අත සියලු සත්‍යෝ මරණයට පත් වෙනවා. මේම සිටියට අපි කොයි වෙලාවෙ මරණයට පත් වෙයිද දන්නේ නැහැ. අනේ මේ සත්‍යෝ වහා සසර දුක් තරණය කරන්න අප්‍රමාදීව කුසල් දහම් රැස් කෙරෙත්වා කියලා ප්‍රඥාව ගැන හිතනවා.
මේ විදිහ අපමණ හිතන්න පුළුවන්. මේ නිසා අප සෑම දිනම හිතන්නට ඕනේ මේ කාටත් පින අවශ්‍ය බව ලොවට පහදා වදාළේ පිනෙන් පිරී ඉතිරි ශාස්ත්‍රීය කවි මුදුන් පමුණවාගෙන තුන්ලෝම පිනෙන් වශී කළ මහා ඍෂියෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ පිනෙන් පිරී ඉතිරි ගොස් තමන් වහන්සේ පිනෙන්ම සාධනය කොට යුතු බෝධි මූලයේදී අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුව දක්වාම උන්වහන්සේ සියලු කටයුතු සිද්ධ කළේ පුණ්‍ය මහිමයෙන්. ඒ නිසා බෝධි මූලයේදී තමන් වහන්සේ ක්ලේශ පරිනිර්වාණය කෙරෙමින් පරිනිර්වාණ මංචකයේදී තමන් වහන්සේගේ උපතිසංඛ්‍යාත ජීවිතයේද පරිනිර්වාණයට පත් කෙරෙමින් දෙවියන් සහිත ලෝකයාට පින් කර ගැනීමට ශරීරාස්ති ධාතු පවා ලොවට අනුකම්පාවෙන් තබා වදාළේ පින් කර ගැනීමටයි. ඒ නිසා අපි බලන්න ඕනේ උන්වහන්සේගේ මොන තරම් පුණ්‍ය මහිමයක්ද. ඊතරම් නිකලෙස් උත්තමයෙකු නිසා කෝටි අසංඛ්‍ය දසදහස් කෝටි අසංඛ්‍ය ගිනිය නොහැකි ප්‍රමාණයක් අද දක්වාම පින් රැස් කරගන්නේ උන්වහන්සේගේ නික්ලේශී හදසංතානය නිසා මුළු ශරීරය දක්වාම අස්ථි පුංජරය දක්වාම ලොවට සැනසෙල්ලගෙන දෙන ලේසි පහසු උතුමෙන්ද එවැනි පිනක් උන්වහන්සේ සතුනේ අසීමිත දීර්ඝ කාලයක් පින් පිරූ බැවින් සසර දික් කිරීමට උන්වහන්සේ පින් කළා නෙවෙයි සසර කෙටිකොට දෙවියන් සහිත ලෝකයාම අමා මහ නිවන් දක්වමි කියන අදහසින් පින් කළා. ඒ නිසා මෙවැනි උදාර පුණ්‍ය ලාභය සැලසුනේ බුදු කෙනෙක් ලෝ පහළ වූ නිසා. අද දවසේ පෑතිස් විහෙර සංඝ සතු දානශාලාවේ මේ උදාර පින්කම් සිද්ධ කිරීමෙන් මහා සංඝ රත්නයට දන්පැන් පිළිගැන්වීමෙන් සිල්වත් දසසිසි මෑණිවරුන්ට පින් දන්පැන් පිළිගැන්වීමෙන් ලබන ලද සකල විද පුණ්‍ය සම්භාරය බුද්ධ පූජා පැවැත්වීමෙන් සීලයක පිහිටීමෙන් සෙනුමී බලපිටිය දායකත්වයේ දරන විරාජ් බලපිටිය මහතා සහායම මැතිණිය තමන්ගේ සෙනුමී බලපිටිය දියණියගේ 18 වැනි ජන්මදිනය නිමිති කොටගෙන ඒ දියණියට ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධ වී බුද්ධ ආදී රත්නත්‍රානුභාව බලයෙන් සකලාන්තරාය සර්වෝපද්‍රවයන් හිරදුටු අඳුරසේ විහෙත විද්වංශනය වී සිත ශාන්තිය සැලසී චිර ජීවනයේ වී දරුවාගේ උසස් අභිවෘද්ධි කර ධර්ම මුදුන්පත් වී අනන්ත බුද්ධ ආදී රත්නත්‍රානුභාව බලයෙන් දෙව් රැකවරණෙන් නිදුක් නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් ගුණධර්ම සපුරාගෙන පැතුම් පරිදි අමා මහ නිවන දක්වාම සැනසිලි ජීවිත සැලසේවා. ස්වකීය දියණියගේ අධ්‍යාපන කටයුතු හොඳින් කර ගැනීමට සියලු යහපතත් අභිවෘද්ධියත් ඒ වගේම සාර්ථකත්වයක් සැලසේවා. ජීවිතයේ Tamanගේ මේ උදාර ජීවිතය තව තවත් උසස් ලෙස පවත්වා ගැනීමට අවශ්‍ය පුණ්‍ය භාග්‍ය පුණ්‍ය ශක්තිය සැලසේවා. මේ මනුෂ්‍ය ජීවිතයේ මිපදී නිදහස් වීමට සංසාර දුකින් තරණය කොට පැතෝ බෝධියෙන් අමා මහ නිවනින් සැනසීමට හේතු වේවා. සැමට මේ කාන්තියෙන් සැනසෙල්ල පිණිස පවතිවා. මෙපින් අනුමෝදන් වන දෙවියෝ දිවා විශ්වවන්න සැප බල ප්‍රඥා යස ඓශ්වර්යයෙන් වැඩෙත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණ මේ ජීවිත වටා සැලසේවා. දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙත්වා. හිතහිත මැදියා සියලු සත්වයෝම සුඛී සුවපත් භාවයට පත් වේවා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝ රත්නයට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ දිගාසිරි සැලසේවා. පින්වත් දසසිල් මෑණිවරුන්ට ආයුරාරෝග්‍ය සම්පත් සිද්ධ වී දෙව් රැකවරණ සැලසී නිදුක් නිරෝගී චිර ජීවන සම්පත් සැලසේවා. දානශාලාවේ කුදුමහත් කටයුතු කරන කැපකරු මහත්තුරු මව්වරු පියවරු උපකාරක අනුග්‍රහ සෑම දිනාටත් දසසිල් මෑණිවරුන්ටත් මේ පූජනීය ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම විශේෂයෙන් මේ කටයුතු සොයා බලමින් පූජනීය සුමේද ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගීව සුවපත්ව චිරාත් කාලයක් ගුණධර්ම සපුරා ගැනීමට අවශ්‍ය පුණ්‍ය වාසනාව දෙව් රැකවරණ සැලසේවා. පෑතිස් පෙහෙර සංඝ සතු දානශාලාවේ නිර්මාතෘවර වන අතිගරු පූජනීය සමිතාබිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් භව නිරෝගී භව චිර ජීවනයේ දිගාසිරි විංශත් සතවර්ෂාධික කාල දීර්ඝායුෂ සැලසී මෙලොව ජයගෙන සසර ජයගෙන ආත්ම භාවයේ ජය ගන්නා තෙක්ම අනන්ත බුද්ධාදී රත්නත්‍රානුභාව බලයෙන් සැනසිලි ජීවිත සැලසේවා. සෑම සත්වයෝම අනන්ත බුද්ධානුභාවයෙන් සෑම කල්හිම සතර ඉරියව්වේම වෛර නැත්තෝ වේත්වා, තරහ නැත්තෝ වේත්වා, දුක් පීඩා නැත්තෝ වේත්වා, නිදුක් වේත්වා, නිරෝගී වේත්වා, පරම සුවපත් ස්වභාවය වන අමා මහ නිවනින් සැනසෙත්වා කියන මෛත්‍රී උදෙසීම ඇතිව ඥාතීන්ට දෙවියන්ට පින් පමුණවමු.
ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත චිරං රක්ඛන්තු මං පරං ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝත් යාව නිබ්බාන පත්තියයි ධම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතෝ මේ පින්කම ඒකාන්තයෙන් සුවසේම නිර්වාණ ධාතුව අවබෝධ කර ගැනීම පිණිසම හේතු වේවා පවතිවා සාධු 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 නමෝ තස් භගවතු අරහතෝ